මැනික් මාකට් එකේ කෝටිපති මුදලාල්ලාගේ ඉඳන් පාරේ ඉන්න පොඩි වෙළෙන්ද දක්වා ජීවිතේ එකපාරක් හරි මූණ දීලා තියෙන ලොකු අවදානයක් ගැන අද අපි කතා කරමු. රත්නපුරේ අපේ අලුත් මැනික් පන්තියක් පටන් ගන්නවා මේ මාසේ, ඒ කියන්නේ ජූනි 27 වෙනිදා උදේ 9ට කැමති දරුවන්ට පුළුවන් සහභාගී වෙන්න පන්තියට. ඔයා කවදා හරි කුඩා නිල් මැණික් හෝ තායිලන්තෙ ගිහින් රූබි ගල් 100 ගාණක් තියෙන පාසලයක් මිලදී ගන්න ගිහින් තියනවාද? සමහර වෙලාවට ඒ පාසල් එකේ ගල් 100ක් හෝ 500ක් සමහර වෙලාවට ඊටත් වැඩි ප්‍රමාණයක් තියෙන්න පුළුවන්. දැන් හිතන්න ඔයාට ඒ ගල් 1000ම ලූප් එකකින් එකින් එක බලන්න වෙලාවක් තියනවාද? ආයෙකක බෑ. අන්නේ දුර්වලකම තමයි සමහර වංචනිකයන් ප්‍රයෝජනට ගන්නෙ. සමහර අවස්ථාවලදී හැමෝම නෙමෙයි ස්වභාවික ගල් පාසලයකට ලැබ් ක්‍රියේටඩ් සින්තටික් ස්ටෝන් කීපයක් කලවම් කර විකුණීමේ අවදානමක් තියෙනවා. ඒ නිසා වෘත්තීය මට්ටමේ මැණික් ව්‍යාපාරිකයන් පාසල් ස්ක්‍රීන් කීම සඳහා භාවිතා කරන ඉතා වැදගත් මෙවලමක් තමයි මේ UV ලයිට් එක. හැබැයි මෙතන තියෙන වැදගත් දේ තමයි UV ලයිට් එක ගලක් නැචරල්ද සින්තටික්ද කියලා 100% තීරණය කරන උපකරණයක් නෙමෙයි. මොකද ගුරුුරු පටන් මට කියනවා ඇහිලා තියෙනවා මැණික් ගලක් අඳුරගන්න සින්තටික් ගලකින් නැචරල් ගලකින් වෙන් කර ගැනීමට හැකියාව තියෙනවා UV ලයිට් එකෙන් කියලා. ඒක එහෙම නෙමෙයි. 100%ක් මේක හරි උත්තරයක් නෙමෙයි. එහෙනම් අපි කොහොමද මේක පාවිච්චි කරන්නේ? උදාහරණයක් ලෙස අපි ගමු රූබි එකක් අරගෙන. රූබි වල රතු ෆ්ලූරසන් එක ඇති වෙන්නේ ප්‍රධාන වශයෙන් ක්‍රෝමියම් කියන මූලද්‍රව්‍ය නිසා. සමහර සින්තටික් රූබි වල අයන් භාවිතාවකින් තොරව තමයි සින්තටික් මැණික් ගලක් හැදෙන්නේ. හැබැයි සමහර සින්තටික් ගල් වල අයන් අඩු වශයෙන් ස්ථාපිත වෙලා තිබෙනවා. එම නිසා UV ආලෝකය යටතේ ඉතා තද රස ෆ්ලූරසන් එකක් පෙන්වන්න පුළුවන්. හැබැයි මෙතන බොහෝ දෙනෙක් කරන වැරද්දක් තියෙනවා. මොකද තද රතු ෆ්ලූරසන් එකක් පෙනුණා කියලා ඒ ගල සින්තටික් කියලා තීරණය කරන්න බෑ. මොකද සමහර ස්වභාවික රූබි වල විශේෂයෙන් අයන් අඩු ප්‍රදේශයෙන් ලැබෙන රූබි ගල් වල උදාහරණයක් විතර මියන්මාර් වල ඒ වගේම තද රස ෆ්ලූරසන් එකක් පෙන්වන්න පුළුවන්. දැන් සෆාය ගැන බලමු. ෂෝට් වේව් UV යටතේ සමහර ෆ්ලෝයම් ෆියුෂන් සින්තටික් සෆාය ගල් වල චොකි බ්ලූ කියන ෆ්ලූරසන් කියන විශේෂ ලක්ෂණ පෙන්වන්න පුළුවන්. එතකොට මේ චොකි බ්ලූ කියන්නේ හරියට නිල් පාට චෝක්කුඩු ගාල වගේ පෙනුමක් තියෙන ඉරිමිශ්‍ර කළ නිල් ආලෝකයක් වගේ පේන ෆ්ලූරසන් එකක්. නමුත් චොකි බ්ලූ එකක් පෙනුණා කියලා ගල සින්තටික් කියලා 100% කියන්න බෑ. සමහර හීට් ට්‍රීට්මන්ට් සෆාය ගල් වලත් මේ වගේ ප්‍රතිචාරයක් පෙන්වන්න පුළුවන්. එතකොට වෘත්තීය මට්ටමේ මැණික් ව්‍යාපාරයක UV ලයිට් එක භාවිතා කරන්නේ තීරණයක් ගන්න නෙමෙයි. ඒ කියන්නේ සැකසහිත ගලක් තෝරගෙන වෙනම පරීක්ෂා කරන්න. ඒ කියන්නේ පාසල් එක ගල් 50ක් හෝ 100ක් තියෙනවා නම් UV ලයිට් එකෙන් අසාමාන්‍ය ලෙස ප්‍රතිචාර දක්වන ගල් 10ක් හෝ 20ක් වෙන් කරගන්න පමණයි. ඒ වෙන් කරගත් 20 අපිට පුළුවන් 10x ලූප් එකක් ආධාරයෙන් එහෙම නැත්නම් අපිට වයිසරයක් ආධාරයෙන් මේ ගල් වල ස්ට්‍රක්චර් එක, එතකොට අපිට සිල්කී අන්තර්ගත ලක්ෂණ ඊට අමතරව අපිට පුළුවන් ඕන ලැබ් එකකට දාලා ටෙස්ට් කරගන්න. ඒ නිසා මතක තියාගන්න UV ලයිට් එක කියන්නේ මැජික් මැෂින් එකක් නෙමෙයි. හැබැයි නිවැරදිව මේ UV ලයිට් එක භාවිතා කරොත් විනාඩි ගාණක් ඇතුළත ගල් 100ක් හෝ 50ක් තියෙන පාසල් එකක සැක සහිත ගල් හඳුනා ගන්න පුළුවන් බලවත් ස්ක්‍රීනින් ටූල් එකක්. මතක තියාගන්න මැණික් විලඳාමේදී දැනුව තමයි ලොකුම ආයුධය. ඊට අමතරව මැණික් ගලක් අතට අරගෙන පීවෙහෙන් බලලා අඳුර ගන්න එක තමයි තියෙන ලොකුම දේ. ඒ නිසා මැණික් ව්‍යාපාරයට එනවා නම් ඕගොල්ලෝට මැණික් ගලක් පීවෙහෙන් අඳුරා ගැනීමේ හැකියාව තියෙන්න ඕනේ.